ශ්‍රේෂ්ඨ නායකයෙක් විදිහට ඔබතුමාට ලංකාවේ ඉන්න සහ මේ ලෝක වාසීන්ට දෙන්න දෙන පණිවිඩයක් තියෙනවද? ඇත්තටම ලෝකීට මේ ඇත්තන්නේ රටට සමාජයට අරෝකලන තිබෙන පණිවිඩය තමයි මේ ඇත්තෝ ලොකු තරංගයක පැටලිලා ඉන්නවා. මේ මිනිග්ගජ්ජු කියලා කතා දමන මේ සත්‍යෝ හැම එකමෙක්ම ලොකු තරංගයක පැටලිලා ඉන්නවා. මේ තරංගයට මිනිග්ගජ්ජු කතා දමනවා මේ ඔය දෙන අර කලාපොජ්ජෙත් බන්දු කරලා මම මිනිග්ගජ්ජු හැටිමට මිනිග්ගජ්ජු හැමෝම මේ හැමෝම සීමාවක් පොදෝවිච්ච තරගයක පැටලිලා එතකොට මේ තරගය නිසා මේ අතෝ මාම කෙච්චක් එකමවල් විනාශ වෙන මන්ද කරගන්න. මේ අතන් ළඟදී තිබෙන සිරිත් පිරිත් මේ අතන්නේ ඇදහිලි මේ අතන්නේ පරිසරය මේ අතන්නේ ජාතිය මේ අතන්නේ ආගම ධර්ම මේ අතන්නේ රට මේ හැම එකම දැනම ඉස්ලාන්න පොදෝවිලා මේ සීමාවක් පොදෝවිච්ච තරගයේ මං ගැච්චෙනවා. ඉතින් මේකට කතා දමන දියුණුව කියලා. හැබැයි දියුණුවට වැඩිය ලොකු විනාශයක පැටලිලා තමයි මං ගැච්චන්නේ. දැන් ඒක සමාජයේ හැටමිට ඒ තරගෙට මං ගැච්චෙනවා. ජාතීන් හැටියටත් මං ගැච්චෙනවා. රටවල් හැටිමටත් මං ගැච්චෙනවා. මේ අද දවස්වලදී වැඩි තැනක් මේ දියුණුව කියලා එකතු තැන මන්ද කරගෙන තිබෙන්නේ දියුණු තැන මන්ද වෙලා තිබෙන්නේ ආශාව තණ්හාව වෛරය ක්‍රෝධය පරිගැනීම කියන මේ තැන්වල වලින් තමයි මේ අත්තු දියුණු තැන මන්ද වෙලා ඉන්නේ. මේ අත්තන්නේ තිබාපු අර මනුස්ස ගති පැවතුම් කියන එකම අද දවස් පුජේ හමාරයි. දැන් ඔය අත්තන්ට අයිරුකුලට මන්ද වෙනවා ඇත්තකයි මේ කාලෙමෙච්ච මන්ද වෙනකොට දැන් මාස 4-5ක් විතර දැන් ලෝකේ යුද්ධයක් මන්ද. එයි මේ යුද්ධයක් මන්ද කරන්නේ. අර බලතණ්හාව තවත් එකමෙකුට උඩින් මේ ඇත්තෝ දෙද්දෝ. මේ ඇත්තෝ තමයි මේ ලෝකෙම පොදුන මේ ජාතියෙම මේ ආගමෙම ඉදින නායකයෝ. ඉතින් මෙන්න මේ බල තණ්හාව හින්දා අද දවස් මන්දනකට මේ ඇත්තෝ ලොකු විනාශයකට මන්ද. මේක දැන් සුභාදහමෙන් ඇයිරුකුලට මන්ද කරගෙන ඉඳිනවා මේ ඇත්තෝ මේ මංගච්චන ගමන. මේක වැරදි බම්පොජ්ජක මංගච්චනවා කියන එකම මේ අත්තන්ව ආපහු හැරවුම් පොජ්ජමන්ත කරන්න සුභාදහමෙන් මේ අත්තන්ට එක එක පණිවිඩ අනුකරණය. මේ අත්තන්ට සුලිසුලම් මංගච්චනවා මේ අත්තන්ට ගම්වතුර මංගච්චනවා මේ අත්තන්ට නාය මංගච්චනවා මේ අත්තන්ට මහජ ගංගල් උඩතන්ට මංගච්චනවා මේ අත්තන්ට වසංගත ලෙඩ මංගච්චනවා. හැබැයි මේ හැම එකමකම මේ අත්තන්ට මේ සුභාදහමෙන් පණිවිඩයක් කරනවා. ඉතින් මේ පණිවිඩය ගැන මේ අතෝ තවමත් පිටපොජ්ජට මන්ද කරගෙන පොදු. හැමෝම ඒ වෙලාවට විතරක් මේ එකතු වෙනවා. එකතු තැන මන්ද වෙනවා. ගම් වතුර මංගෙච්චුවොත් හැමෝම එකතු තැන මන්ද වෙලා ඒ අසරණ විච්ච මිනිග්ගජ්ජට උදව් කරන මන්ද කරනවා. නාය මංගච්චනකොට එතනින් අයින් තැන මන්ද කරලා තව තැනමක පදිංචි තැන මන්ද කරනවා. හැබැයි මේ නාය මංගච්ඡන්නේ මොන එකටද මොන එකද හේතුව හේවුම් පොජ්ජ මන්ද කරන්න කොට. ඉතින් මේ අතෝ කතා දමන්නේ ලෝකෙම ජීවත් වෙන මන්ද වෙන මිනිස්සුන්ට මේ තරගේ නතර පොජ්ජ මන්ද කරන්නේ. ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය තණ්හාව ආසාව කියන එක අඩුතන මන්ද කරන්නේ. එහෙම අඩුතන මන්ද කරගෙන තවත් මිනිස්සුන්ට උදව්වන මන්ද කරගෙන ඒයන්ට අවිසන මන්ද කරගෙන ඉදිරියට මන්දෙච්චු ලෝකේම තව කාලයක් ඉතුරු වෙන මන්ද. එහෙම පොදෝම දැන් සුභාදහම මෙයන්ට විරුද්ධ වෙන මන්දලා ඉන්නේ. මෙයන්ට කොච්චර වැටමායින් මන්ද කරගත්තත් සුභාදහමෙන් මංගච්චලා එක තප්පරෙන් ඒක එයන්ට අයිති එකම එයත් මන්ද කරගන්න. ඉතින් මේ මංගච්චපු කාලමැක්ස්වල වල මිනිග්ගන්තුන්ට තේරුම් පොච්ච මන්ද වෙනවා නම්
ගම් පිටින් මේ ලා කැකුලෝ අම්බිලැද්දෝ මේ හැම එකමෙක්ම කඳුවල යැක්තන මන්තු. තවමත් තෙවුම් පොල්ද මන්තු කරගන්න පොදු විශ්ව කණ්ඩායම. ඉතින් මෙන්න මේවා තමයි මිනිස්සුන්ගේ තේරුම් පොල්ද මන්තු කරගන්න. එහෙම තේරුම් පොල්ද මන්තු කරගන්න. මෙන්න මේ තිබෙන ආසාවයි කන්නාවයි වෛරයයි ක්‍රෝධයයි අදුකන මන්තු කරගන්න. හැමෝම එකම අම්බිලැත්තන්නේ අප්පිලැත්තන්නේ කැකුලෝ හිමත ආගන් ජාති කුල්ලමල මොන එකක්වත් හිතලා ගන්න පොදොවිල එකම මිනිස්සු කියන එකම හිතලා ගන්න ඉදිරියට මම ගන්න කියන පන්තියේ තමයි කරන්නේ.